වලින් අවසන්ව තිබෙනවා නම් කතාව එළියට එයිනේ නේ. ආරංචි විදිහට විමර්ශන ඉවරයි. හරිද? ලසන්තගේ විමර්ශන ඉවරයි. මහජන ආරක්ෂක ඇමතිවරයාත් මීට පෙර මේ ගැන කියලා තිබ්බා. හරිද? අතන මෙතන විවිධ තොරතුරු එනවා. හරිද? එක්තරා රාජ්‍යයක හිටපු ජනාධිපති කෙනෙක් ගැන එහෙම කියවෙනවා. හරිද? සමහර නේද ඔය එක එක ප්‍රවෘත්ති කියද්දී නේ එක් රාජ්‍යයන් වල එක් රටවල් වල විපත දරුණුයි පුතෝ. හරිද? හිතා ගන්න බැරි විපතක් වැඩි කල් යන්න කලින් වෙන්නට නියමිතයි. නැවත කියනවා තහජුඩීන් ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය. මේ ඝාතන දෙක මේ ඝාතන සිදුවීම් දෙක පිළිබඳව දැන් තහජුඩීන් ඝාතනයේ විමර්ශනත් ඉවරයි අවසන් තප්පරේලු. හරිද? ලසන්ත වික්‍රමතුංග ඝාතනයේත් විමර්ශන ඉවරයිලු. හරිද? තහජුඩීන් කවුද මැරුවේ? හරිද? ලසන්ත වික්‍රමතුංග කවුද යකෝ මැරුවේ? හරිද? එනවා පුතෝ ළඟම. හරිද? මම වැඩි කතා කරන්නේ මම ක්‍රියාවෙන්. හරිද? නේද? තව හිටියා টොප් බඩු ලසන්ත වික්‍රමතුංග මරද්දී රටේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. හරිද? රටේ ජනතාවගේ පැත්තෙන් ජනතාවට කියන්නේ මිනිසුනේ බහුජනේනි මීට අවුරුද්දකට කලින් සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඔබ ගහපු කතිරේ හරිද? ඒ කතිරේ බලේ ඡන්ද ප්‍රතිඵල දෙකක් ළඟදිම එන්නට නියමිතයි. එකක් ලසන්ත වික්‍රමතුංග අනිත් එක තහජුඩීන්. තහජුඩීන් කතා කරනවා ළඟදිම. ලසන්ත වික්‍රමතුංග ළඟදිම කතා කරනවා. හරිද? හිතා ගන්න බැරි දෙයක් වෙන්න යනවා. හරි? හිතන්න එපා ලේසි වෙයි කියලා. ළඟදිම වැඩි ඈතක නෑ. හරිද? හෙට සමහර විටක හොඳ දවසක් වෙයි. හරිද? සිකුරාදා කියන්නේ හරි අමුතු දවසක්. හරිද? හෙට මරු දවසක් වෙයි සමහර විටක. ඔන්න නොකියුවා කියන්න එපා. හෙට හොඳ දවසක් වෙයි කියලා කිව්වේ. හරිද? අපි නේද සිහිනකින්වත් නොහිතපු සිදුවීමක් සිදු වෙන්නට නියමිත වෙන්නට පුළුවන්. හරිද? ඒත් එක්කම පාස්කු ප්‍රහාරයේ විමර්ශනත් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. කාදිනල් වහන්සේ වැඩි කතා නෑ නේද? නිහඬයි නේද? උන්වහන්සේ වැඩි මාධ්‍යයට එහෙම එන්නේ නෑ නේද? හේතුව දන්නවද? හේතුව ළඟදිම අහන්න ලැබෙයි. හරිද? හේතුව ළඟදිම අහන්න ලැබෙයි. මිනිසුනේ මේ ත්‍රාඩ කල්ලිය මේ මහ පොළොවට කරලා තියෙනවා කියන අපරාධ ඒ අපරාධ චෝදනා හිතා ගන්න බෑ නේද? යම් දේශපාලන පක්ෂයක් හෝ බල කණ්ඩායමක් තමන්ගේ දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන් මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත 270 ගාණක් බිලිගත්තනම් තවත් පිරිසක් හරිද සදාතනික අබ්බඝාතය බවට පත් කරා නම් ඒක කෙතරම් පාපයක්ද? පිල්ලයන් තමයි මරුබඩ. පිල්ලයන් දන්නවනේ පිල්ලයන් අහලා තියෙනවනේ ඔබ පිල්ලයන් ගැන. පිල්ලයන් නියමයි හොඳයි. හූ තියලා වමාරනවලු. පාස්කුවේ යුද්ධයේ පණිවිඩයක් වැඩි ඈතක නැහැ. හරිද? ඊටාම ප්‍රබල සිදුවීම් ටිකක් වෙන්නට ළඟයි. තව මාසයක් එකහමාරක් විතර යන තැන මාසයක් එකහමාරක් උපරිමේ ඇතුළත පාස්කුවේ යුද්ධයේ පණිවිඩය එනවා. හැබැයි ඊට කලින් තහජුඩීන් කවුද මැරුවේ? ලසන්ත වික්‍රමතුංග සහෝදර මාධ්‍යකරුවා මහපාරේ වෙඩි තියලා මැරුවේ මොකಾದ කියන එක එළියට එයි අපි බලාගෙන ඉන්නවා. හරිද? හෙට සිකුරාදා. හරිද? හෙට සිකුරාදා හෙට විශේෂිත දවසක් වුණොත් හොඳයි නේද? අපි බලමු. හරිද? සෙල්ලම් වෙපතක් නෙවෙයි වෙන්න යන්නේ. හරිද? ඊටාම බරපතලයි. මම වැඩ කරනවා විතරයි කතා නෑනේ මං නේද? මතකනේ කිව්වා. හරිද? කරපු වැඩ එනවා ළඟදිම. හරිද? කරපු වැඩ ළඟදිම එනවා. හෙට සිකුරාදා හෙට දවස අමතක කරන්න එපා. ඒ කතාවත් එක්ක මේ හොරාවෙන් මේ තප්පරෙන් සමු ගන්නවා ඔබට සුබ සන්ධ්‍යාවක්.